අද වීඩියෝකින් කතා කරමු ඔයා Windows කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් මේ වෙද්දි ඔයාගේ කම්පියුටර් එකේ තිබිය යුතුම tools පහක් ගැන. මේ tools පහ සෑහෙන useful සහ සෑහෙන interesting tools පහක් කතා කරමු. මේ tools පහ මොනවද සහ මේවෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා. ඒ වගේම තමයි මුලින්ම කියන්න ඕන මේ tools සමහර ඒවා Windows පාවිච්චි කරන අයට විතරක් නෙමෙයි ඔයා Mac කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ Mac OS එකේ කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් ඔයාට ඒවත් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හැබැයි හැම tool එකම නෙමෙයි සමහර tools. හරි මම කතා කරන පළවෙනි tool එක තමයි Flashback Express. මේ tool එකෙන් ඔයාලට හැකියාව තියෙනවා සම්පූර්ණයෙන්ම 100% free high quality screen recording එකක් කරගන්න. ඉතින් මේ tool එක සම්බන්ධවම full tutorial එකකුත් කරා. ඔයාලට පුළුවන් මේ tool එක ගැන සවිස්තරාත්මකව දැනගන්න ඕන නම් ඒ වීඩියෝ එකත් follow කරලා එන්න. ඉතින් මේ tool එක download කරගන්න අවශ්‍ය කරන links මම description area එකේ ඒ වගේම pin comment එකේ දාලා තියන්නම්. මේ tool එක ඇත්තටම මේක just screen recording tool එකක් විතරක් නෙවෙයි. මේකෙන් ඔයාලට හැකියාව තියෙනවා. අපි හිතමු ඔයාගේ mouse cursor එක highlight කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඔයාට zoom effect එක add කරගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් zoom කරද්දී අපි Adobe Premiere වල keyframes දාලා විකාරයක් නටන්න ඕන. හැබැයි මේ tool එක ඔයාලට screen zoom in zoom out කරගන්න සෑහෙන පහසුයි. සාමාන්‍යයෙන් tutorials video කරනවා නම් ඒ වගේම online classes කරනවා නම් ඔයාට records ටික ඔයාගේ students ලට දෙන්න ඕන නම් මම හිතනවා මේ tool එක ideal tool එකක්. ඒ විතරක් නෙමෙයි මේකේ screen recording විතරක් නෙමෙයි ඔයාට video edit එකකුත් තියෙනවා. ඉතින් සමහර features පාවිච්චි කරන්න පොඩි payment එකක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයාට screen recording වැඩේ සම්පූර්ණයෙන්ම 100% නොමිලේ මේ Flashback Express tool එක පාවිච්චි කරලා කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට මම කතා කරන tool එකේ නම තමයි Mac Vibe. Mac Vibe. මේ tool එක සෑහෙන fun tool එකක්. අපි හිතමු අපි ළඟ traditional normal keyboard එකක් තියෙන කියලා. ඉතින් ඔයාලා දැක තියෙනවානේ mechanical keyboards තියෙනවා. මේ mechanical keyboards වල හරි ලස්සන clicky sound එකක් තියෙනවානේ. හැබැයි ඒක normal සාම්ප්‍රදායික keyboards වල නෑ. නමුත් ඔයාලට පුළුවන් මේ Mac Vibe tool එක දාලා ඔයා key එකක් press කරන හැම වාරයක් පාසාම mechanical keyboard එකක experience එක ගන්න. සහ මේ tool එක download කරගන්නත් මම link එක description area එකේ දාලා තියෙනවා. මේ tool එක ඔයා install කරගත්තට පස්සේ මෙන්න මේ විදිහ icon එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක සරලවම ඔයාට කරන්න තියෙන්නේ launch කරගන්න එක. ඊට පස්සේ ඔයාට මෙතන volume section එක බලා ගන්න පුළුවන්. ගොඩක් දුරට මේක 0 නම් එන්නේ ඔයාට පුළුවන් කැමති volume එකකට set කරගන්න. අපි මේ වගේ volume එකකට set කරගමු. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන set random sounds කියලා බලා ගන්න පුළුවන්. මේක click කරාට පස්සේ එක එක keyboard sounds ඔයාට apply කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන drop down එක select කළා ඔයාට කැමති clicky keyboard sound එකක් දාගන්න පුළුවන්. මම example එකක් විදියට ඔයාලට මේක type කරලම් පෙන්නන්න. ඒ වගේ මාට මේක නැවත ඕෆ් කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන වොලියම් එක සම්පූර්ණයෙන්ම අඩුම කරලා දාන්න. ඊළඟට මම කතා කරන්නේත් ඔයාගේ කම්පියුටර් එකේ අනිවාර්යෙන්ම තිබිය යුතුම tool එකක්. ඒ තමයි PDF gear. මේ tool එක ඔයාට කම්පියුටර් එකට විතරක් නෙමෙයි ඔයාගේ mobile phone එකට, ඒ කියන්නේ Android phone එකට, iPhone එකට වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. අපි හිතමු ඔයා iPhone එකෙන් මොකක් හරි document එකක photo එකක් ගන්නවා. ඉතින් සාමාන්‍ය photo එකක් ගත්තාම මේක හරි කැතයිනේ. හැබැයි මේ PDF gear tool එක හරහා ඔයා photo එක ගත්තොත් ඔයාට ඒක ස්කෑන් කරපු ඩොකියුමන්ට් එකක් විදිහටම අරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේකේ PC version එක පැත්තට આવොත් ඔයාට PDF එකක් edit කරන්න, PDF එකක් අලුතෙන් create කරන්න, එතකොට ඔයාගේ Word file එකක් PDF එකකට convert කරගන්න, image file එකක් PDF කරගන්න, මේ වගේ ගොඩාක් වැඩ කිඩ තියෙන tool එකක් තමයි මේ PDF editor කියන්නේ. මේ PDF editor එක ඔයාට සම්පූර්ණයෙන්ම 100% නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ subscription fee එකක් සහ කිසිම fee එකක් බලා ගන්න වෙන්නේ නැහැ. සහ මේකේ link එකත් මම
ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ නෝට් ඩවුන් කරලා තියෙනවා. ඔයා කම්පියුටර් ෆීල්ඩ් එකේ කොච්චර ලොකු වැඩක් වුණත් වැඩක් නැහැ. ඔයා තවම යූස් කරන්නේ Windows ඔරිජිනල් නෙවෙයි නම්. ක්‍රැක් නැතුව ඔරිජිනල් යූස් කරන්න ඔයාට කරන්න තියෙන්නේ Keyspan site එකට ඇවිත් key එකක් මිලදී ගන්න එක. Keyspan තමයි Microsoft Office, Windows 10, Windows 11 වලට අඩුම මිලකට 24/7 customer support එකකුත් එක්ක keys ගන්න තියෙන හොඳම තැන. කී එකක් පර්චස් කරන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඇවිත් ඔයාට අවශ්‍ය ප්‍රොඩක්ට් එක තෝරලා add to cart කරගන්න. ඊට පස්සේ view cart තෝරන්න. ඊට පස්සේ 150ක ඩිස්කවුන්ට් එකක් අරගන්න coupon code කියන section එකේ CLK50 කියලා type කරලා apply දෙන්න. ඔයා office package එකක් නම් අරගන්නේ CLK62 type කරන්න. පස්සේ proceed to checkout කරන්න. ඊට පස්සේ මේ එන form එකේ ඔයාගේ නම, address එක, email එක, phone numbers වගේ දේවල් දීලා fill කරගන්න. ඊළඟට CDZE Pay කියන section එකේ තියෙන place order select කරන්න. අන්තිමට credit card කියන එකට tick එක active කරලා ඔයාගේ debit card informations දීලා payment එක complete කරන්න. දැන් ඔයා දුන්න ඊමේල් එකේ ඉන්බොක්ස් එකට කවදාවත්ම එක්ස්පයර් නොවන ඔරිජිනල් කී එකක් ක්ෂණිකවම ඔයාට ලැබෙනවා. හරි ඊළඟට මම කතා කරන්නේ වීඩියෝ කන්වර්ට් එකක් ගැන. ඉතින් අපිට ඕන තරම් වීඩියෝ කන්වර්ටර්ස් තියෙනවා. හැබැයි අපිට අර settings එහෙම adjust කරන එක ටිකක් confuse. ඉතින් මම මේ කියන tool එකේ අපිට settings පවා ලේසියෙන් හදාගන්න පුළුවන් සහ ඉක්මනින්ම අපේ තියෙන වීඩියෝ එකක් convert කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මම මේ tool එක ගැන දැනගත්තේ Amilanet YouTube channel එකෙන් big shout out එකක් දෙන්න ඕන Amilanet YouTube channel එකට. ඉතින් මම හිතුවා මගේ audience එකටත් මේ tool එක ගැන කියන්න ඕනේ කියලා. ඉතින් මේ tool එකේ නම තමයි Shutter Encoder. මේ tool එක download කරගන්න links මම description area එකේ දාලා තියන්නම්. Shutter Encoder එකේ interface එක බොහොම සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඉතින් ඔයාට කන්වර්ට් කරගන්න අවශ්‍ය කරන වීඩියෝ එක මේ විදිහට drag and drop කරලා මේ tool එකට දාන්න. ඊට පස්සේ මෙතන වීඩියෝ එක පෙන්නනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාට වීඩියෝ කිහිපයක් වුණත් එකවර add කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පහත section එකට ආවහම ඔයාට හැකියාව තියෙනවා ඔයාට අවශ්‍ය කරන format එක තෝරන්න. මම මෙතන H.264 එක තෝරනවා. ඊට පස්සේ අපිට මෙතන preview එක බලා ගන්න පුළුවන්. සහ මේ section එකේ අපිට අවශ්‍ය කරන settings තියෙනවා. ඉතින් මේවා අපිට අවශ්‍ය නම් පුළුවන් මේවා එහෙට මෙහෙට කරලා අපේ quality එක adjust කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ එන default settings වලින්ම මේක convert කරගන්න. ඒ වගේම මේ section එකෙන් අපිට පුළුවන් මේ වීඩියෝ එක save වෙන්න අවශ්‍ය කරන location එක browse කරලා දෙන්න. ඒ වගේම මතක තියාගන්න ඔයාගේ external GPU එකක් ඒ කියන්නේ graphic card එකක් තියෙනවා නම් මෙන්න මෙතන hardware acceleration none කියලා තියෙන්නේ. මෙතන drop down එක select කරලා මෙතන Nvidia NVENC කියන එක දාන්න. නැත්නම් ඔයාගේ AMD card එකක් තියෙනවා නම් AMD card එක තෝරලා දෙන්න. ඉතින් මේ හැම දෙයක්ම කරගෙන ඔයාට කරන්න තියෙන්නේ මෙතන start function කියන එක ක්ලික් කරන එක. ඒ වගේම මේ කන්වර්ට් එක ගැන full දැනගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන්ම Amilanet YouTube channel එකට ගිහිල්ලා මෙන්න මේ වීඩියෝ එක follow කරන්න. මම ගොඩක් දුරට description area එකෙත් link එක note down කරලා තියන්නම්. ඊළඟට මම කතා කරන tool එක තමයි WinHawk. මේ tool එක ගැන මම fully වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේ tool එක වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ Windows computer එක customize කරලා ලස්සනට තියාගන්න කැමති කෙනෙක්ට. ඉතින් මේකෙන් හැකියාව තියෙනවා සාම්ප්‍රදායික start menu එක වෙනුවට ඔයාට ටිකක් glass look එකක් තියෙන සහ ටිකක් වෙනස් විදිහේ start menu එකක් ඔයාට දාගන්න ඕන නම් මෙන්න මේ WinHawk එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි task bar එක change කරගන්න සහ animation වෙනස් කරගන්න. ඒ වගේම තමයි මේකේ ගොඩාක් customization අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ මම in detail මේ සම්බන්ධව කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට හැකියාව තියෙනවා මම කරපු මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේකෙදි මම මේ tool එක ගැන A to Z කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මේ tool එකත් download කරලා install කරලා ඔයාගේ Windows OS එක බොහොම ලස්සනට customize කරගන්න. ඒ වගේම මම මේ වීඩියෝ එක පුරාවටම කිව්වනේ මම මේ කතා කරන tools වල links මම description area එකේ දානවා කියලා. ඉතින් සමහර වෙලාවට සමහර tools description එකේ දැම්මහම අපිට YouTube එකකින් එක එක ප්‍රශ්න එනවා. ඉතින් ඒක නිසා මම හිතුවා CLK download hub කියලා Telegram group එකක් තියෙනවා. මම මේ group එකේ තමයි මේ හැම link එකක්ම publish කරන්නේ. ඉතින් ඔයාලට description area එකේ බලා ගන්න පුළුවන් Telegram link එකක් තියෙනවා CLK download hub කියලා. ඒ link එක select කරලා ඒ group එකට join වෙන්න. මම මේ කතා කරපු tools වල links ඒ වගේම ඔයා video editing කරද්දී ඔයාට අවශ්‍ය වෙන plugins වල links මේ වගේ ගොඩාක් දේවල් මම ඒ group එකට add කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඒ පැත්තටත් visit කරන්න කියලා හැමෝටම invite කරනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ වීඩියෝ එක සම්බන්ධව? මම මේ කතා කරපු tools ගැන ඔයාලා මීට කලින් දැනගෙන හිටියද නැද්ද? අදද දැනගත්තේ? ඒ හැම දෙයක්ම අපි comment section එකේ කතා කරමු. සහ ආයිතලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට හැකියාව තියෙනවා මම කරපු තවත් interesting contents බලන්න.
මේ හැම කන්ටෙන්ට් එකක්ම වගේ ඔලුවට යමක් දාගන්න පුළුවන් දැනුම වර්ධනය කරගන්න පුළුවන් කන්ටෙන්ට්ස්. ඉතින් අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න සහ අපිව සබස්ක්‍රයිබ් කරලා මතක තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් එතකන් ක්ලික්